හොඳයි ළමයි අපි දැන් කතා කරන්න හදන්නේ අපිට හතරවෙනි පාඩම යටතේ හම්බ වෙනවා බැංකු සැස්දුම් කියලා ඒකකයක් නේද අනුමාත්‍රිකාව. අන්න ඒ පාඩම තමයි අපි මේ සරලව ලෙසටම කෙටියෙන් කරන්න හදන්නේ. ඉතාමත් සරලව මේ වැඩ කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට කරන්න තියෙන දැන් මොනවද? බැංකු සැසඳුම්. හරිම ලස්සන ලේසි සරල ප්‍රායෝගික පාඩමක්. මහා අමාරුවක් නැහැ. ඉතින් අපිට මේක අඩුම කාලෙකින් කරලා දෙන්න පුළුවන් ඒ ඔයගොල්ලන්ට. ඉතාමත් සරල ඉතාමත් පහසුවෙන් වැඩේ ලේසියෙන් තේරෙන විදියට. හරිද? හරි. වැඩි කතන්දර ඕනේ අපි පොඩ්ඩක් මේ පාඩම ගැන බලමු. පාඩමේ බරතුවීම ටිකක් තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ පේපරේට එරර් පේපරේට තේරෙද්දී මේ පාඩමට අදාළ ගානක්. ඒ නිසා බරතුවීම ටිකක් තියෙනවා. හරිද? හරිම ලේසියෙන් හැමෝටම සරලව කොට දා ගන්න පාඩම. ලොකුවට පැයකට උගන්නන දේවල් අපි බලමු කොච්චර වෙලාවක් ඇද අපි මේ වීඩියෝ එක ගහලා වැඩේ කරලා දෙන්න කියලා. හරිද? හරි. අපි වැඩි කතන්දර ඕනේ නැහැ පාඩමට බහිමු. හරි. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? හරි. ඔන්න හිතන්න මට තියෙන ව්‍යාපාරයක්. මම අද නම් ගියක් වගේ පොඩියට. හරිද? මට තියෙන ව්‍යාපාරය. මෙන්න මගේ බිස්නස් එක. හරිද? ලියන්න ඕනේ නැහැ නේ. මට තියෙන ව්‍යාපාරයක්. හරිද? හරි. මේකේ අපි හිතමු මෙන්න මුදල් බාර. මම හිතමු මුදල් බාර කරනවා. ඒ කියන්නේ මුදල් ලැබීම, මුදල් ගෙවීම, ඔය මුදල් පොත් හැම එකම බාර වෙන්නේ මම. මුදල් බාර කරු කියන්නේ ඒකනේ. මුදල් ගිණුම තියෙන මගේ යටතේ. මුදල් ගිණුම. හරිද? මේ මුදල් ගිණුම තියෙන මගේ යටතේ. ඒ කියන්නේ ව්‍යාපාරය වෙන සියලුම මුදල් ගනුදෙනු ඒ කියන්නේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම බාර වෙන්නේ මම. හරිද? හරි. ඒ වගේම දැන් මගේ ව්‍යාපාරයට දැන් මේක අයිතිකාරයෙන් මම මුදල් බාර කරු මම කියලා හිතනවා. ඒක ඉතින් එච්චර ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. මම මේ ඔයාලට තේරුම් ගැනීම පහසුව මේ උදාහරණ දෙන්නේ. මට දෙන ව්‍යාපාරයට බැංකු ගිණුමකුත් හරිද? බැංක් account එක. බැංකු ගිණුමකුත් තියෙනවා. දැන් මේක වර්තමානයේත් ගොඩාක් ව්‍යාපාරවල මේ බැංකු ගිණුම් තියෙනවා. ජංගම ගිණුමක් හොඳ. ඉතුරුන් ගිණුම් මේව නෙවෙයි. ඉතුරු කිරීමේ දැම්පතු ඒව නෙමෙයි. ජංගම ගිණුම. බැංක් account. මතකද පොලි හම්බෙන්නේ නැති ගිණුම ජංගම ගිණුම් කියන්නේ? පොලි හම්බෙන්නේ නැහැ මේකට. හරිද? බැංක් account එකක් ඔන්න මගේ ව්‍යාපාරයට තියෙනවා. එතකොට ව්‍යාපාරේ බැංක් account එකක් දාලා තියෙන මුදල ඉතුරු කරන්නේ නෙමෙයිනේ. ගනුදෙනු කරන්නේ. ඒ දැන් මේක තියේ කියන්නේ එන ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු අපි උපකල්පනය කරන්න ඕන වෙන්නේ මෙන්න මේ බැංකු ගිණුම හරහා කියලා. මේක මුදල් ගිණුම කියලා තිබ්බට ඇත්තටම සල්ලි ටික තියෙන බැංකුවේ. බැංකුව හරහා තමයි මේක වෙන්නේ. හරිද? මේක එහෙම බැලුවොත් මේක ඇත්තම ලාච්චුව දැන් මුදල් ගිණුම කියලා තිබ්බට දැන් මේ මුදල් බාර කරු හිටියේ මේක ලාච්චුව සල්ලි නැහැ. හරිද? එහෙම හිතන උපකල්පනය කරන්න ඕන අපි එහෙම. සල්ලි ටික තියෙන මෙන්න මේ බැංකු ගිණුම. බැංකු ගිණුම ගති කරගත්ත ඒ චෙක් පත් වෙනද වැඩි වෙන ගෙවීම් ගනුදෙනු ටික වෙන්නේ චෙක් පත් හරහා. ලැබෙන ටික චෙක් පත් හරහා ලැබෙන්නේ ගෙවන ටිකත් චෙක් පත් හරහා ගෙවන්නේ. එහෙම හිතන්න අපි උපකල්පනය කරන්න ඕනේ එහෙම. හරිද? හරි. එතකොට මම මොකද කිව්වේ? මුදල් ගිණුම මෙතන තියෙනවා. අපිටම බැංකු ගිණුමකුත් තියෙනවා. මම නිකන් බැංකු ගිණුම නිකන් නෝමලි එකේ ගහන්න. ඒ කියන්නේ ටී ගිණුමක් වගේ නිකන් ඕකන මේ සිද්ධාන්ත අවබෝධ කරගන්න ගහන්න. ඔය ඉතින් බැංකු ගිණුම මේ තියෙන කියලා. මෙන්න මුදල් ගිණුම මෙන්න බැංකු ගිණුම. හරිද? හරි. බැංකු ගිණුම. හරිද? සමහරකට ඔය සමීකරණ ගාන අපිට ඔය පතරමේ ආකෘතියම බැංකු කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මුදල් කියලා. ඉතින් ඕගොල්ලෝ දැකලා සමහර කට්ටියම බැංකු කියන්නේ මොකක්ද කියලා. බැංකු කියලා කියන්නේ මුදල්ම තමයි. ඉතින් ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක බැංකු ගිණුමක් තියෙනවා. අපි උපකල්පනය කරන්න ඕන සම්පූර්ණ මුදල් ගණන් ටික වෙන්නේ ඒක හරහා කියලා. ඒකයි මුදල් වලට බැංකු කියලා දාලා තියෙන්නේ. සමහර තැන්වල මම දැකලා තියෙනවා ළමයින්ම මගෙන් අහලා තියෙනවා. මේ මොකද්ද මේ බැංකු කියලා තියෙන මේක මුදල් නැද්ද කියලා. මුදල් එකට තමයි බැංකු කියලා කියන්නේ. දෙකම සමාන පද වගේ. එතනම තියෙන සමානත්වයක් නේ. ඒක එකම දේ එකම නම දෙකම දීලා තියෙන්නේ මුදල් එකට බැංකු කියලා දාලා තියෙන්නේ. හරි. එතකොට මම දැන් කිව්වේ මේක එතකොට අපි උපකල්පනය කරන්න ඕන ගනුදෙනු ඔක්කොම එන්නේ බැංකු හරහා කියලා. උදාහරණයක් ගත්තොත් ඔන්න හිතන්න අපිට කායෙන් හරි ලැබුණ මුදල් ටික. එහෙම හිතමු අතන මුදල් ටිකක් ලැබුණා. ණයකට එක්ක රුපියල් 15000 ලැබුණා. මේ 15000 ලැබුණාට පස්සේ මේක අතේ තියන් ඉන්නේ නැහැ. මේක ගිහලා බැංකුවේ තැන්පත් කරනවා. හරිද? මුදල් ලැබුණා බැංකුවේ තැන්පත් කරනවා. නැත්නම් අපිට චෙක් පතක් ලැබෙනවා. ණයකට එක්ක චෙක් පතක් ලැබෙනවා. චෙක් පත් වලින් බැංකු ගිණුම හරහා ගනුදෙනු කරන්නේ. චෙක් පතක් ගිහලා බැංකුවේ තැන්පත් කරනවා. ඒතකොට ඔයාම හිතන්නකෝ මෙතන දැන් මෙතන මුදල් ගිණුමට ලැබිච්ච ටික බැංකු ගිණුමටත් එහෙම ලැබුණා නෑ අපි ඒක තැන්පත් කර ගෙවණේවත් එහෙම. ඔන්න අපිට හිමීට ගෙවනවා. හිමීට ගන්න චෙක් පතක් කරනවා. එතකොට අපි මෙතන දැන් ගිණුම හර බැර ගත්තොත් බැර වෙනවා. එහා පැත්තෙත් ඒ විදිහටම ඒ කියන්නේ ඒක මම කියන හරද වැරද කියලා කියන්න. ඒකලුත් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් ගිණුමත් අඩු වෙනවා. නාමිකව මුදල් ටික දෙන බැංකුවේනේ. බැංකු ගිණුමත් අඩු වෙනවා ඒක. ඔන්නෝම තමයි මේ සිද්ධාන්තය යන්නේ. හරිද? එතකොට මේක ඇත්තටම මේ බැංකු ගිණුම කියලා මෙහෙම ටී ගිණුමක් නෙවෙයි අපිට එන්නේ බැංකු ප්‍රකාශය. හරිද? දැන් ඔයගොල්ලෝ දන්න ඕනේ දැන් මාසයේ අවසානයේ මේක මාස නෑනේ මාස අවසානයේ බැංකුවෙන් අපිට දැන් ওই බැංකු ගිණුමේ තියෙදි බැංකු ප්‍රකාශනයක් හම්බ වෙනවා. හරිද? බැංකු ප්‍රකාශනයක් හම්බ වෙන ඒක හම්බෙන්නේ මාසයේ අවසානයේ. හරිද? මාසයේ අවසානයේ බැංකු ප්‍රකාශනයක් හම්බ මේක පොඩ්ඩක් සරලව ඔයගන්ට කලපෙන්න බැංකු ප්‍රකාශන කොහොමද දෙන්නේ කියලා මුලින්ම දිනේ තියෙනවා. ඊට පස්සේ විස්තරය තියෙනවා. හරිද? ඊට පස්සේ හර බැර කියලා එනවා. ඊට පස්සේ ශේෂය එනවා. හරිද? ශේෂය එනවා. හරිද? ඔන්න බැංකු ප්‍රකාශය ආකෘතිය. ඕක තමයි මාස අවසානට එන්නේ. එතකොට මෙතරුත් මුදල් ගිණුමනුත් මාස අවසානට ශේෂයක් ගන්නවා. දැන් ඔයා සරලව නිකන් නෝමලි හිතන්න මේක ලැබිච්ච ටික ඔක්කොම මේක ලැබුණා නම් මේක ගෙවපු ටික ඔක්කොම මේක ගෙවුවා නම් දෙක සමාන වෙන්න බෑ. සරල සිද්ධාන්තනේ නේද? දැන්
ලැබිච්ච ටික ඔක්කොම මේක ලැබිලා සටහන කරනවා ලැබිච්ච ටික ඔක්කොම මේක ඇතුළේ තියෙනවා නම් බැංකුවේ තියෙනවා නම් ගෙවපු ටික ඔක්කොම මේක සටහන මෙතනින් ගෙවුණා නම් මේ දෙක සමාන වෙන්න බෑ නේද ඒත් මේ දෙක සමාන වෙන්නේ නැහැ අන්න එක තමයි පාඩම කතා කරන්නේ ඇයි මේ බැංකු ගිණුම එන ඒ කියන්නේ බැංකු ගිණුමෙන් ඇත්තටම ගිණුම් ප්‍රකාශයත් තමයි මාස අවසානයේ අපිට හම්බෙන්නේ මේ ප්‍රකාශයේ සියලුම දේවල් තියෙනවා අපි කරපුවා මෙතන ඒ කියන්නේ මේවා වෙච්ච ඒවායි ඊට පස්සේ මේවා නැතිවත් අපිට තියෙන ඒක තමයි අඩුපාඩු මේ සමාන නොවීමට අඩුපාඩුව මේ වෙනස්කම් ටිකක් තියෙනවා ඒ කියන්නේ මේකේ දාපු සමාක්කන මේකේ නෑ මේකේ දාලා තියෙන සමාක්කන මේකේ නෑ දෙක සමාන නම් මේකේ ටික දෙක සමානව තියෙන්න බෑ සමාක්කව මුදල් ගිණුම සමාක්කව බැංකු ඒ කියන්නේ බැංකු ප්‍රකාශය පේන්නේ නෑ ඒ කියන්නේ බැංකු ගිණුම කියලා දාලා නෑ සමාක්කව බැංකු ප්‍රකාශය කියලා බැංකු ගිණුම වෙලා තියෙන ඒක මුදල් ගිණුම නෑ ඒකේ ශේෂය අසමාන වෙන්නේ අපි ඒ අසමානට තමයි මේ නිවැරදි කරන්න ඉස්සරහ අපි සංස්කෘතික මුදල් පාලන ගිණුම ඊට පස්සේ බැංකු සතුන් ප්‍රකාශ කියලා දෙකක් හදලා ඒකෙන් තමයි වැඩේ වෙන්නේ හරිද මම දැන් ඔයාලට සරල අවබෝධ කරමු මොකද්ද මෙතන වෙන්නේ කියලා දැන් ඔයාලට සරලව තේරෙන්න ඕනේ මේකට හර වෙච්ච ඒ කියන්නේ මේකට දාපු ඔක්කොම මේකට ගියා නම් මේකෙන් ගෙවපු ඔක්කොම මේකෙන් අඩු වුණා නම් දෙක සමාන වෙන්න බෑ දෙක සමාන වෙන්නේ නැහැ ඒක තමයි මෙතන අපිට ඇතුළු ප්‍රශ්නේ හරිද හරි ඔන්න දැන් ඕගොල්ලෝ දන්නවනේ මෙතන දැන් මුදල් ගිණුම කියන වත්කම් ගිණුමන්නේ මේකේ හරබර කතාවද ඔයාලට තේරෙනවනේ ලැබුණොත් හර ගෙවුවොත් බැර කියලා හරි ලැබුණොත් හර ගෙවුවොත් බැර ඕකේ හරි එතකොට ඒකේ වැඩිවීම හර අඩුවීම බැර එතකොට දැන් මේ වත්කම් ගිණුමන්නේ මේ වත්කම් ගිණුමක් හරිද දැන් මේ ගිණුම් කතන්දර සමකට පටලව ගන්නවා මේ වත්කම් ගිණුමක් එතකොට බැංකුව දැන් බැංකුව ප්‍රකාශ කරන්නේ බැංකුවනේ මේ බැංකුව ප්‍රකාශ කරන්නේ බැංකුව එතකොට බැංකුවට මේ අපි ගිණුම මොකද්ද අපිට වත්කම නම් අනිවාර්යෙන් ඊළඟ පැත්තට එක වගකීමක් වෙනවා අපි ඒක දන්න දෙන්නේ අපිට වත්කම නම් අපි දැන් ඔය කියන්නේ ණයගති කියන එක ණයගති අපිට වත්කම එහා පැත්තට යාර ණය හිමියෙක් නේ මගේ අනිත් එක්කනට දැන් මම කයක ණයක් ගත්තට පස්සේ මට ඒක මම ණයක් ගත්තට පස්සේ මට වගකීමක් නම් යාර වත්කම මම කාට ණයක් දුන්නට පස්සේ මට වත්කමක් යාර වගකීම මේ දෙපාර්ශ්වයක් වගේ මේක වෙන්නේ දෙපැත්තට බලපන් ඒක දෙපැත්තක් නෙවෙන්නේ මට වත්කම නම් යාර වගකීම මට වත්කම නම් යාර වත්කම එහෙනම් මට වත්කමක් මේක මගේ ව්‍යාපාරේ මේක වත්කම මුදල් කොහොමද වත්කමක් නැනේ ඒතකොට මේක වගකීමක් මෙයාට බැංකුවට මේක වගකීමක් ඇයි බැංකුවට මං ඉල්ලුවොත් දෙන්න බෑ දැන් මම බැංකුවට ලක්ෂ 5ක් දානවා දැන් බැංකුවට මේ ලක්ෂ 5 වගකීමක් නැහැ දැන් මං චෙක් පදන් නිකුත් කරලා ලක්ෂ 5ක් ගන්න උනොත් බැංකුවේ ලක්ෂ 5 දෙන්න බෑ ඒ නිසා මේක වගකීම එහෙනම් බැංකුව මොන පැත්තේ වැඩි නැහැ මොන පැත්තේ බැංකුව දාන්නේ බැර පැත්තේ හරිද වැඩිනොත් බැර අඩුනොත් අර වත්කම්මල දිතසටාන වත්කම්මල මොන මූලධර්ම මොකද වැඩිනොත් බැර අඩු සෝරි වගකීම්මල වැඩිනොත් බැර අඩුනොත් අර නේනම් හරි එහෙනම් මොකක්ද දෙන්නේ මේකට මුදල් ලැබුණා නම් මේක හර වෙනවා මේකට මුදල් ඒ මුදල් ටික මේකට ගියොත් මේක බැර වෙනවා මේකේ මුදල් අඩු වුණොත් මේක බැර වෙනවා මේකේ මුදල් අඩු වුණොත් මේක හර වෙනවා ඕකේ තේරුණා නේද අන්න මෙතන දෙපැත්තේ යන්නේ හරිද හරි එතකොට දැන් මේ දෙක අසමාන නොවන එකනේ හේතුව වෙන්නේ නේ දැන් අපිට මේ පාඩම අපි කතා කරත් ඒවනේ දැන් ඔයාලට තේරෙනවා මේ මුදල් ගිණුමයි මේකේ දෙක අනිවාර්ය සමාන වෙන්න බෙදෙනවා අවසාන ශේෂය මේ ශේෂය හැදෙන හැටි ලස්සන විදිහට නේද ශේෂය මෙන්න මෙහෙම හිතන්න දැන් ආරම්භක ශේෂය හිතමු 10ක් තියෙයි කියලා හරිද 18 බැර 500ක් තියෙනවා ඒ කියන්නේ අපි මෙහෙන් 500ක් හර කරලා මෙහෙට 500ක් දාලා තියෙනවා එතකොට 1500ක් කරනවා ඊට පස්සේ හිතන හර පැත්තෙන් 200ක් අඩු වෙනවා අනේ එහෙනම් මෙතන 1300ක් කරනවා ඊට පස්සේ ආයෙ 200 එකතු වෙනවා ආයෙ 1500ක් අන්න මේ ශේෂය හැදෙන්නේ හරිද 6ක් කැමේට වගේ මෙහෙම යන්නේ හරිද ඒ නිසා ඒක එහෙම තමයි වෙන්නේ එතකොට ඉතින් ඉන්න අවසාන ශේෂය හරිද ඉතින් අවසාන ශේෂය 5000යි එහෙනම් මෙතනුත් ඒ 5000 එන්න ඕන ඒ කියන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා උඩට ඇවිල්ලා මේ පැත්තෙනුත් 5000ක් එන්න ඕන ඔන්න එහෙනම් ප්‍රශ්නයක් නැහැ වැඩේ හැටි වෙලා කිසි වැරද්දක් වෙලා නැහැ හරි සමානයි ඒ කියන්නේ අපි ගානට වැඩේ කරලා තිනවා මේක වැරදි මේකේ තියෙනව මේක නැති වෙලත් නැහැ මේක නැතිව මේකේ තියෙන කතන්දරයකුත් නැහැ වැරදි අඩුපාඩු ගණිතයේ මොකුත් නැහැ ගානට උත්තර ඇවිල්ලා තිනවා ඒ කියන්නේ ඊළඟ හරෙන් මේ දැන් මේකට 200ක් හර කරලා මේකට 100ක් බැර ගන්න අඩුපාඩුවක් තියෙනවනේ ඈ අපි මේකෙන් 10ක් අඩු කරලා මේකේ අඩු කරලා තියෙන හර කරලා තියෙන 500 එහෙනම් අඩුපාඩුව වැරද්දක් තියෙනවනේ ඒ කිසිම දෙයක් නැහැ කියන සමාන වෙලා තියෙන ඒකනේ එහෙනම් මෙහෙම ආව සමාන ඒ කියන්නේ අවුලක් නැහැ හරිද බැංකු ප්‍රකාශ මෙහෙම ඇවිල්ලා මේ උත්තර දෙක මෙහි විදිහට ආවොත් මේක සමාන ඒ කියන්නේ අවුලක් නැහැ දැන් මෙහෙම වෙන්නේ නැති කියන ප්‍රශ්නේ ප්‍රායෝගිකව මෙහෙම වෙන්නේ අන්න ඒවට හේතු තමයි බලන්න ඇයි මේව සමාන වෙන්නේ නැත්තේ ඈ ඇයි මේව සමාන වෙන්නේ නැත්තේ ඔන්න ඒවට හේතු තමයි අපි දැන් බලන්න හදන ඇයි මේ දෙක සමාන වෙන්නේ නැත්තේ කියලා. අපි ඒ සමාන වෙන්නේ නැති වෙන්න බලපාන හේතු වලට කියනවා හේතු අපි බෙදමු ශීර්ෂ තුනක් යටතේ. හරිද? ශීර්ෂ තුනක් යටතේ මෙන්න මේ දෙක අසමාන වෙන්න ඒ සමාන නොවෙන්න හේතු ශීර්ෂ තුනක් අස බෙදනවා. එකක් අපි ගන්න ගණිතමය දෝෂ කියලා. ගණිතමය ප්‍රශ්න. ගණිතමය දෝෂ. හරිද? ගණිතමය දෝෂ. ඒ කියන්නේ මෙතන අපිට මුදල් ලැබුණා හිතන්න ලක්ෂ 5ක් ඒ කියන්නේ දැන් මේ ගණිතමය දෝෂයක දෙපැත්තට වෙන්න පුළුවන් බැංකුවේ වෙන්නත් පුළුවන් අපි අපේ අතින් වෙන්නත් පුළුවන් බැංකුවතින් වෙන්නත් පුළුවන් හරිද හිතන්න මෙහෙම අපි බැංකුවේ තැන්පත් කරලා තියෙන ඒ කියන්නේ අපිට රුපියල්
2000ක් ලැබිලා තියෙනවා. 2000 ලැබිලා අපි මුදල් ගෙවුම දාලා තියෙන 1000ක් කියලා. 1000ක් වැඩි වුණා කියලා දාලා තියෙන මේක බැංකුවට හරි 2000 සම්පත්. ඒතර බැංකුවේ 2000 බැරි වෙලා තියෙනවා. අපි ගාව 10යි නේ. අපි ගාව 10යි හර වෙලා තියෙනවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. අපි නැත්තම් 15000ක් ගෙවලා තියෙනවා. 15000ක් ගෙවලා තියෙනවා. බැංකුවේ වැරද්දක් කළා බැංකුවේ හර කරලා තියෙන්නේ. අපි හිතමු එයා එක්ක වැඩි උපුරන කළා. එයා 20000ක් හර කළා. අපි බැර කරේ දැන් අපි අපෙන් අඩු උනේ 15000යි බැංකුවේ 20000ක් අඩු වෙලා. ගණිතමය දෝෂයක්. බැංකුවේ ප්‍රශ්නයක්. බැංකුවේ වැරද්දක් ඒකනේ. අන්න ඒ වගේ හේතු වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගණිතමය දෝෂ ඊට පස්සේ අපි කියනවා අත්හැරීම් මගහැරීම් කියලා. අන්න ඒව තමයි ගොඩක් අහුවෙන අපිට. අත්හැරීම් මගහැරීම්. කළු පාටිම ලියමු. අත්හැරීම් මගහැරීම්. අත්හැරිලා. ඒ කියන්නේ මේකේ තියෙනවා මේකේ නෑ මේකේ තියෙනවා මේකේ නෑ. එහෙම. හරිද? අත්හැරීම් මගහැරීම්. අත්හැරීම් මගහැරීම්. දී වෙන්නේ අප්පා. අත්හැරීම් මගහැරීම්. අත්හැරීම් මගහැරීම්. ඊට පස්සේ අපිට අවසානයේ හම්බෙනවා මොනවද? කාල වෙනස්කම්. ඔන්න ඒකෙන් තමයි බැංකු සතුන් ප්‍රකාශය හැදෙන්නේ. අන්න මෙන්න මේ පොයින්ට් එක. කාල වෙනස්කම්. කාලයේ වෙනස්කම්. ඒ කියන්නේ චෙක්පත් වලනේ මේ කියන්නේ. චෙක්පත් අපි දන්නවා නිෂ්කාශනය වෙනවා කියලානේ. චෙක්පත බැංකුවට තැන්පත් කරන්නේ ඒ ඔක්කොම ගන්න චෙක් කරලා. චෙක්පත කියන්නේ එහෙම හිතනවා චෙක් කරනවා කියලා. දාපු ගමන් සොටස් කාලා තැන්පත් වෙන්නේ අපි ওই බිස්නස් කාලා මේ දන්න මොකද්ද වෙන සිස්ටම් ක්‍රියාවලිය කියලා. නේද? දාපු ගමන් සොටස් කාලා එහෙම කියලා බැංකුව තැන්පත් වෙන්නේ ඒ පොඩි නිෂ්කාශන කටයුතු ටික අවසන් වෙලා තමයි ඒතුළට චෙක්පත් තැන්පත් ඒක අපි මෙහෙන් ඔන්න හර කියලා දැම්ම චෙක්පත අපිට චෙක්පත ලැබුණා අපි ඒක මෙහෙන් හර කියලා වාර්තා කරලා අපි ඒක බැංකුවට දුන්නට බැංකුව එක තැන්පත් වෙන්නේ නැහැ දාපු ශනිකව. දාපු තප්පරේ මෙහෙම වෙන්නේ නැහැ. ටික කාලයක් යනවා. හරිද? අන්න ඒ වෙනස්කම අතර මෙන්න මේ දෙක බැලුවොත් ඉතින් අසමානයි. ඒක දැන් ඔකට කියලා දෙන්න වැඩේ කරද්දී හරිද? මෙන්න හේතු තුන. ගණිතමය දෝෂය, අත්හැරීම් සහ මගහැරීම්, කාල වෙනස්කම්. හරිද? හරි. අපි දැන් මුලින්ම බලමු. නිකන් අපි හිතමුකෝ අපි බලමු ගණිතමය දෝෂයන් නිකන් මෙන්න මේ දෙක අසමාන වෙන බලපන් ගණිතමය දෝෂ මම දැන් මේක මකන්නන්නේ. මේ තුන ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් දාන්න ගණිතමය දෝෂ, අත්හැරීම් සහ මගහැරීම්, කාල වෙනස්කම්. මම මකනවා. මට උඩින් ලියන්නේ අපරාධي. හරිද? ඔන්න මම ඔයගොල්ලන්ට සරලව වැඩේ පෙන්නනවා. මම මෙතන ඕන ඔයගොල්ලන්ට මේක ගහන්න වගුවක් ආකාරයෙන් නිකන් ගහන්නම්කෝ. දැන් නිකන් වගුවක් ආකාරයෙන් ගහන්නම්කෝ. වැඩි වෙන හැටි පොඩ්ඩක් ඔන්න දැන් පොඩ්ඩක් ඔළුව තියෙනවනේ වැඩි වෙන හැටි. හරිද? පොඩ්ඩක් නෝමල් එකේ මම ගහන්නම්කෝ. වෙන හැටි පොඩ්ඩක් සරලව හරිද? මත වෙන මෙන්න මුදල් කිනුම. එතකොට අපි කතා කරන ප්‍රශ්නේ තමයි මෙන්න මේ දෙක අසමාන වෙන්න හේතු. හරිද? ඒක දැන් කතා කරන්න හදලා. දැන් ඔයාලට කිව්වනේ මොකද්ද? ගණිතමය දෝෂ. හරිද? ඒ කියන්නේ මොකද්ද? ගණිතමය දෝෂ කියන්නේ දැන් මෙහෙමනේ. අපිට මේ අපි දැන් මේ ටික ඔක්කොම බලන්න මේ අසමානතාව අපි හොයාගන්න කොහොමද කියන්නේ? බැංකු ප්‍රකාශය හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කතන්දරේ කතා කරන මේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ මාසේ අවසානයේට. බැංකු ප්‍රකාශය හම්බුනාට පස්සේ බැංකු ප්‍රකාශනේ මාසේ අවසාන අපිට මේක නැතුව මේක හිතන්න බෑනේ. අපි දැන් වැරදි අඩුපාඩු මොන රෙද්ද සඳුරු ගන්න මේක හම්බුනාට පස්සේ බැංකු ප්‍රකාශය කරන මාසේ අවසානයේ. හරිද? එතකොට බැංකු ප්‍රකාශය හම්බුවට පස්සේ අපි මේ සිද්ධි ටික දාන ඇතුළේ බැංකු ප්‍රකාශය හම්බෙන්නේ මාසේ අවසාන වෙද්දී. එතකොට තමයි අපි මේක සස්දලා බලන්නේ මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ඒ කියන්නේ මොනවද මේ අය අඩුපාඩු වෙලා තියෙන්නේ කියලා අපිට නැත්තම් බැලු බලමුට පේන්නේ නැහැ අඩුපාඩු මොනවද වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි සස්දන්න ඇත්තට මුදල් ගිණුමත් එක්ක නෙමෙයි. දැන් අපිට දැන් මෙතන අවසාන ශිෂ්‍යයක් එනවනේ. අපි දැන් මේ වැරදි අඩුපාඩු ওই මගහැරීම් අතරින් හොයාගන්න විදිය කියන්නේ. ඒව තමයි වෙනස්කම් වලට හේතුව. අපි වෙනස්කම් වලට හේතුව ඒක. අපි දැන් වෙනස්කම් ටික හොයාගන්න කොහොමද? හොයාගන්න මෙන්න මේකත් එක්ක. බැංකු ප්‍රකාශ වෙන සිද්ධි ටික ඔක්කොම තියෙනවනේ. දාපු ගිහිපු ඔක්කොම තියෙනවනේ මේක තුලේ. අපිට මුදල් ගෙවීම හොයාගන්න අමාරුයි. අපි ගන්න මුදල් ලැබීම සහ මුදල් ගෙවීම ජර්නල් දෙක. හරිද? මුදල් ගෙවීම ජර්නල් එකේ තියෙන මොන පැත්ත? මුදල් ගෙවීම කියන්නේ මුදල් ගෙවීම කියන්නේ මුදල් බැර වෙන එක. එහෙනම් ඒකේ තියෙන හර පැත්තේ. මේ තියෙන මේ පැත්ත සස්දන මුදල් ගෙවීම ජර්නල් එකත් එක්ක. එතකොට මේ දෙක සමාන වෙන්න බෑ. ඊට පස්සේ මුදල් ලැබීම ජර්නල් සස්දන බැර පැත්තත් එක්ක. ওই දෙකේ අඩුපාඩු දී කියලා ඔන්න ප්‍රශ්න ටික අපි අල්ල ගන්නවා. මෙන්න මේක වෙලා නැහැ. මේක වෙලා අර කිතුන මේක නෑ නේ ප්‍රශ්නය. මේක කිතුන අරක නෑ මේක ප්‍රශ්නය. අන්න එහෙම අපි හොයාගන්නවා. හරිද? ගණිතමය දෝෂ කියන්නේ මෙන්න මෙහෙමයි. හරිද? අපි දැන් මුදල් ලැබීම ජර්නල් බලන මුදල් ලැබීම ජර්නල් අපි දාලා තියෙනවා මොකක්යි චෙක් පතක් අංකයක් එක්ක හරි රුපියල් 10000 ලැබුණා කියලා. හරිද? 10000 ලැබුණ කියලා දාලා තියෙනවා. මේකේ ලැබිලා තියෙනවා කොච්චරද? මේකේ බර පැත්තේ 20000. අන්න ඒ වගේ ප්‍රශ්න. අරක අපි 15000 බැර කරලා තියෙන මුදල් ගෙවුවා කියලා මේක ගෙවලා තියෙන 10000යි. අන්න ඒ වගේ ප්‍රශ්න තමයි ඒ යට අපි ගණිතමය දෝෂයේ කතා කරන්නේ. ඊට පස්සේ වැරදි සහ ඒ කියන්නේ අත්හැරීම සහ මගහැරීම කියලා අපි කතා කරන්නේ. මේක තියෙන එක්ක මෙන්න මේක තුල ඒ කියන්නේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම ජර්නල් මේක හැදලා තියෙන්නේ. මේකේ නෑ. නැත්තම් මේකේ තියෙන මේකේ නෑ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු බැංකු ගාස්තු. බැංකු ගාස්තු කියලා මෙන්න මෙතන මේ නමත් එක්ක බැංකු ගාස්තු කියලා බැංකු ගාස්තු කියන එක අඩු එකක් නෙවෙයි නේද? හර පැත්තේ බැංකු ගාස්තු කියලා එනවා. හරිද? දැන් මම ලියලා පෙන්නන්න. බැංකු ගාස්තු කියලා මෙහෙම තියෙනවා. හරිද? 100යි කියලා බැංකු ගාස්තු එකක් තියෙනවා. දැන් අපිට බැංකු ප්‍රකාශ හම්බෙන්නේ මාසේ අවසානයේදීනේ. එතකොට දැන් අපි
බැංකු ගාස්තු අඩු වෙලා කියලා අපි දන්නේ. බැංකුව අපිට එහෙම කියන්නේ නැහැ. බැංකු ගාස්තු අඩු වෙලා කියලා අපි දැනගන්න මෙන්න මේක හම්බුනට පස්සේ. එතකොට මෙතන ශේෂය අවුලක් තියෙනවා නේද? බැංකු ගාස්තු 100ක් අඩු වෙලා අපේ 100 අඩු වෙලා නැහැ. එහෙනම් අපේ 100ක් වැඩිපුර තියෙන්නේ නේ. අන්න ඒ වගේ. හිතන්න ණය ගැතුව අපිට සුජුවම සල්ලි දීලා බැංකුවට. අපිට දෙන්න ඕන ගාණක් සුජුවම බැංකුවට දීලා. දැන් ඒක අපි දන්නේ නැහැ නේ. අපි දන්නේ අවසානයේ මේක මේ ප්‍රකාශ හම්බෙන්නේ අපිට අවසානයේදී මම කියන්නේ මේ වෙලා තියෙන දේ ඇතුළේ තියෙන දේවල්. මෙතන 200 අපි තු 500ක් 500ක් බැර වෙලා තියෙනවා. ණය ගැතුව සුජු පේසික 500ක් බැර වෙලා තියෙනවා. ඒක අපි දන්නේ පස්සේ අන්න ඉතින් අඩුපාඩුවක් තියෙනනේ නේ මේකේ 500ක් වැඩි අපේ විශේෂයේ 500ක් අඩුයි අන්න ඒ වගේ ඊට පස්සේ චෙක් පතක් අගුරු වෙලා අන්න ඒ වගේ සිද්ධි චෙක් පත අගුරු වෙච්ච එක අපි හොයන්නේ චෙක් පත අගුරු වෙන එක චෙක් පත ඒ කියන්නේ දීපුගෙන් වැඩන්නේ අපිට දැන් හිතන්න ණය ගැතිය වෙනවා චෙක් පත දුන්න පස්සේ අපි ඕගොල්ලෝ දිත්තසානික අපි කතා කරලා තියෙනවා නේ දැන් චෙක් පතකින් ණය ගැතියට ගෙවද්දී මොකද ණය ගැති බැල කළා ඈ ඒකට චෙක් අපිට දැන් අපි හිතමු චෙක් පතක් අපිට ලැබෙන එක ණය ගැතියෙක්ගේ එහෙනම් ණය ගැති බැල කළා මුදල් හර කරනවානේ මේක ආයෙ අනිත් පැත්ත ගන්න චෙක් අගරුණා කියන මේ චෙක් පත දීපුව වැඩන්නේ නැහැ ඊට පස්සේ ආයෙ ණය ගැතිය අපිට ඇති වෙනවා ණය ගැතිය මොකද්ද ණය ගැතිය හර වෙලා මුදල් එක ආයෙ බැරි වෙනවා අන්න ඒ වගේ එතකොට අපි දැන් එහෙම කළ දී චෙක් පත අගුරු වෙලා නම් අපිට එතන වෙනසක් අහු වෙනවා ඒ වෙනස අපි නිවැරදි කරනවා අන්න එහෙම තමයි මෙතන වැරදි අඩුපාඩු ටික අපි හොයාගන්න හරිද කාල වෙනස්කම් කියන අන්න හර ඒ ඊට පස්සේ අපිට කාල වෙනස්කම් නෙමෙයි වැරදිහම සෝරි අත්හැරීම සහ මගහැරීම හරිද ඊට පස්සේ ළමයා කාල වෙනස්කම් කියන්නේ කාලේ ප්‍රශ්නයක් තියෙනවා කාලේ ඒ කියන්නේ මොකද්ද දැන් අපි චෙක් පතක් හිතන්න චෙක් පතක් අපි කියමු අපි කතා කරමුකෝ ජනවාරි කියලා ජනවාරි 20 අපි හිතමු ජනවාරි 29 කියලා අපි ජනවාරි 29 චෙක් පතක් මේක බැංකුවට දෙනවා තැන්පත් කරන්න හරිද එතකොට අපි මේක හර කරනවානේ මේක අපි හර කරනවා එහෙනම් අපි හිතන්නේ ඉතින් බැංකුව බැර කරන්න ඇති නේද දැන් එතකොට ජනවාරි අපි හිතුව ජනවාරි 31 කට අපිට බැංකුව ප්‍රකාශ වෙන්නේ එතකොට අපේ මුදල් කිරීම දැන් මේක වැඩි වෙලා බැංකුව චෙක් පත අපි බැංකුවට දාපු චෙක් පත මගේ මුදල් කිරීම එකතු වෙලා තියෙන්නේ මේ එකතුනේ හරිද නමුත් ඒක එතකොටත් නිෂ්කාශනය වෙලා නැහැ ඒ කියන්නේ අපි තැන්පත් කළා ඒත් ඒක උපලබ්ධ වෙලා නැහැ ඒකට බැංකුවට තාම බැංකුව එක චෙක් පතක් වශයෙන් අපේ මුදල් ලැබීමක් වශයෙන් අරගෙන නැහැ ඒක ටික කාලයක් යනවා වෙන්න එතකොට දැන් ඒ ගාන මේක නැහැනේ ඒ ගාන මේක නැහැ දැන් අපි තැන්පත් කළ මුදල් ලැබුණා කියලා ඒක බැංකුවේ ලැබීමක් වශයෙන් සටහන් කළා නේ එහෙනම් ගානේ අසමානතාවයක් තියෙනවනේ අන්න එකක් දැක්කද ඊට පස්සේ ඒක අනිත් පැත්ත අපි චෙක් පතක් ගෙවනවා දැන් අපි ඒක අඩු කරලා තියෙන ගෙවුවයි කියලා අපි ණය ගැති හිතන්න අපි ණය ගැතියට කියලා සෝ ණය හිමියට චෙක් පතක් ගෙවනවා හරිද ණය හිමියට චෙක් පතකින් කරලා අපි මේක මුදල් බැර කරනවානේ නමුත් මේක තමයි හිතමු ජනවාරි අපි ගන්න 28 කියලා 28 මේක නිකන් එහෙම දවස් එක ප්‍රශ්නයක් නැහැ හරිද 28 තමයි අපි එකෙන් ගෙවන්නේ එතකොට දැන් මේකෙන්නේ 31 නේ තු මේකෙන්නේ 31 එතකොට ඒ කාලය අතරතුර මේ ණය හිමියා ඒ චෙක් පත බැංකුවට සල්ලි අරන් එතකොට බැංකුවක අඩු වෙන්නේ නැහැ නේ චෙක් පත බැංකුවට ඒ කියන්නේ අපි දැන් චෙක් පත දෙන්නේ ණය හිමියටනේ මේක දීලා බැංකුවෙන් ගන්න කියලා එයා බැංකුවට චෙක් පත ඉදිරිපත් කරන්නේ නැහැ එහෙනම් මොකක්ද දෙන්නේ අපේ ශේෂය මුදල් කිරීමේ ශේෂය අඩුයි බැංකු ශේෂය වැඩි හරිද ඔන්න ඕකෙන් තමයි බැංකු ශාස්ත්‍ර ප්‍රකාශ කළා ඒතර ඒක වැරද්දක් ගණිතමය දෝෂයක් නෙවෙයි ඒ දින කාලේ වෙනස්කම් පොඩි කාලේ ප්‍රශ්නයක් තියෙන හරිද ඒ නිසා ඒක මුදල් කිරීමක් වැරද්දා ඒක මේක වැරද්දක් නැහැ පොඩි කාලේ ප්‍රශ්නයක් තියෙන එකෙන් ගියාට මේකට තමයි ඇවිල්ලා එන ගමන් තියෙන්නේ වේටින් රූම් වගේ හරිද අන්න එහෙම වගේ අපි මෙහෙන් නිකුත් කරාට එහෙන් ඉදිරිපත් වෙලා අපි මේ තැම්පත් කරන මේ උපලබ්ධ වෙලා නැහැ පොඩි කාලේ පරතරයක් තමයි චූටි පරතරයක් තියෙන එක ඒක වැරද්දක් එහෙම දෙයක් නෙමෙයි හොඳ ළමයි දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. දැන් අපි කිව්වෝයි කතා කර දේවල් වෙන විදිය ප්‍රැක්ටිකලි පෙන්වන්න හදන්නේ. මම දැන් ඔන්න දත් ටිකක් දාලා තියෙනවා. මෙතන ගානක් සම්පූර්ණයෙන්ම ගානක් නෑ. අපි ගාන පස්සේ හදමු. අපි දැන් මේ ටික අවබෝධ කරගන්න ඕනේ. අපි දැන් කතා කරපු දේවල් අපිට එකපාර කතා කරපළේට කොට දාලා අපි ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව පොඩ්ඩක් භාවිත කරලා බලන්න කොහොමද මේ දේ වෙන්නේ කියලා. හරිද? මම ඒ නිසා ඒකට දත් ටිකක් දාලා තියෙනවා. අපි දැන් වැඩේ බලමු මේ කොහොමද වෙන්නේ කියලා. අපි මේ දැන් ඉගෙන ගත්ත ටික අපි සුපිරියර් ප්‍රැක්ටිකලි අවබෝධ කරගෙන බලමු. හරිද? අපි දැන් කිව්ව මේ ප්‍රශ්නේ අපිට මේ බැංකු සතුන් කියන ප්‍රශ්නේ තුළ අපි එන්නේ මාසය අවසානයේ මුදල් කිරීම ශේෂය සහ බැංකු ප්‍රකාශ ශේෂය අසමානන්නේ. අසමාන නිසානේ අපි ඊට අසමානතාවයට හේතු හොයාගෙන මේ ප්‍රශ්නේ අපි ඇති කරගන්නේ. මෙන්න බලන්න 1600 අසමානන්නේ ශේෂයන් දෙක. මුදල් පාලන කිරීම ශේෂය තියෙන අවසානයේ ශේෂය 1600ක් තියෙනවා. බැංකු ප්‍රකාශනයේ ශේෂය 3300ක් කියලා දෙන්නේ තියෙන බැංකු ප්‍රකාශනයේ දීලා තියෙනවා. හරි. ඔන්න දැන් අසමාන. ඒ කියන්නේ අපි දැන් මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න ඕනේ. ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න ඕනේ. අපි දැන් හරි. දැන් අපි ඔන්න ශේෂයන් අසමානයි කියලා හොයාගත්තා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ශේෂ දෙක අසමාන. දැන් මේ ශේෂ දෙක සමාන වෙන්න බෑනේ. අපි දැන් ඉස්සෙල්ලා කතා කරා විදිහට මුදල් ගිණුමෙන් එන ශේෂයයි බැංකු ප්‍රකාශයෙන් එන මේ ශේෂය සමාන වෙන්න බෑ. අපි එකම දේ කරන්නේ දෙපැත්තෙම. නමුත් අසමාන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරිද? හරි. අපි දැන් බලමු කොහොමද ප්‍රශ්නේ අපි හොයාගන්නේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. අපි ඒකට මේ අපි මුලින්ම කරන්න මෙන්න මේ බැංකු ප්‍රකාශයේ අපි සස්දන්න ඕන මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නල එක. ඒ කියන්නේ මුදල් ලැබීම නම් මේක බැර පැත්තින් මුදල් ගෙවීම නම් මේක හර පැත්තින්. අපි සැසඳුවට පස්සේ අපිට අහු වෙනවා මොනවද අඩුපාඩු. ඒ කියන්නේ මුදල් පාලන ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ තියෙනම සමානක් ඒවා
ඒ මුදල් ඔය ලැබීම් හා ගෙවීම් කියන දේ නෑ. සමාක්‍යව ඒ දෙකේ තියෙන මේ කියන්නේ. ඔන්න ඔය දෙක ඒ කියන ඔය කරුණු දෙකෙන් තමයි අපිට ගොඩක් ඒවා අහුවෙන්නේ. හරිද? අහුවෙන්නේ. හරි. දැන් මේකෙදි මුදල් ලැබීම මුදල් ගෙවීම කියලා මම ගැහුවේ ඔක්කොම මේක අතුල් කරන්න බෑනේ. මම ඔකට කියන්නම් මොකද මෙතන මම මේ දාලා තියෙන්නේ ඇයි කියලා මෙහෙම. ඒ කියන්නේ දැන් මේවා වැරදි නෑ කියලා ඔකට හිතා ගන්න. මේවා මුකුත් චෙක්පත් මේ ඔක්කොම හරි. දැන් අපි හොයා ගන්න ඕන මෙන්න මේ සුජුපේෂණ බැංකු ගාස්තු කියන එක අපේ මුදල් පාලන ගිණුම නෑ. ඒ කියන්නේ මුදල් ගෙවීම වශයෙන් මුදල් ලැබීම වශයෙන් සටන් වෙලා නැහැ. හරිද? අපි දැන් මුදල් පාලන ගිණුමේ ශේෂය අපි දන්නවා. අපි ඒක දාගමු මුදල් දැන් අපිට එන්නේ නිවැරදි කරන මුදල් සංශෝධිත මුදල් ගිණුම කියලා. හරිද? දැන් අපි මුදල් පාලන ගිණුමේ ශේෂය අපි අරන් තියෙන්නේ. මේ උඩ තියෙන්නේ 1600ක් තියෙනවා. මම මෙතන සංශෝධිත මුදල් පාලන ගිණුම කියලා. සංශෝධිත මුදල් ගිණුම කියලා. සංශෝධිත මුදල් ගිණුම. හරිද? පාලන ගිණුම කියලා දාන්නේ. 1.31ක තියෙන ශේෂය 1600ක්. හරිද? හරි. දැන් අපිට බැංකු ප්‍රකාශ හම්බෙන්නේ මාසෙ අවසානයේ. හරිද? බැංකු ප්‍රකාශ හම්බෙද්දී අපි දකිනවා සුජිපේෂ කියලා අපිට 2000ක් එකතු වෙලා තියෙනවා. අපි මේ බැර වෙලා තියෙන අපේ ගිණුමට එකතු වෙලා. අපි දැන් ඒ නම් ඒක එකතු කරන්න ඕන. දැන් අපේ මේ ශේෂ මේ මුකුත් නෑ අපිට අසමාන මේ හේතු ටික බලපෑවන අපි දැන් ඒ ටික ස්ටෙප් බයි ස්ටෙප් ගොඩනගාගෙන යනවා. හරි. දැන් සුජිපේෂන 2000 අපි මේ 2000 එකතු කරලා නෑ මේ ශේෂ මේ 2000 එකතු වෙලා නෑ. අපි දන්නේ නෑ. අපි දන්නේ පස්සේ අපි එන සංශෝධිත මුදල් පාලන ගිණුමට ඒක එකතු කරන්න ඕන. සුජිපේෂන් අන්න එහෙම. සුජිපේෂ මම මේ පොඩියට මේ වැඩේ කරලා පෙන්නන හතර කොහොමද වැඩේ වෙන්නේ කියලා. සුජිපේෂන් මට මේ ලියන්න ඉඩක් නැහැ මෙතන. 2000ක් තියෙනවා. හරිද? හරි. මෙන්න බැංකු ගාස්තුක 1200ක් කපාගෙන අඩු කරගෙන ඉතින් අපි දැන් ඒක දන්නේ නැහැ. අපි එන්නම් ඒක මෙන්න මේකෙන් ඒක අඩු වෙන්න ඕන. අපේ මුදල් ගිණුමෙන් අපි ඒක අඩු කරලා පෙන්නනවා. සංශෝධිත මුදල් ගිණුම කියලා හදලා අඩු කරනවා. බැංකු ගාස්තු කීයද 1200. හරිද? හරි. සංශෝධිත මුදල් ගිණුම කොහොමද ආවේ? 1600ක් අපිට තිබ්බ ශේෂය අපි දැන් මේකත් එක්ක හොයාගත්තා. 1000ක් එකතු වෙන්න ඕන 1200ක් අඩු වෙන ඊට අපිට එනවා සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. අවසාන ශේෂය අපිට එනවා ඉතින්. මම ඉතින් අපිට කීයක් එනවද කියලා. හරිද? මේ අපි දැන් මේව හොයාගන්න ගලපලා හරිද? ගැලපුවට පස්සේ අපිට මුදල් පාලන ගිණුම ඒ කියන්නේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම ජර්නල් එක ගැලපුවට පස්සේ අපිට අහු වෙනවා මේකේ තියෙන එවෙයි නැහැ. දැන් මේ දෙක මේකේ තියෙනවා. මේ බැංකු ප්‍රකාශය තුල තියෙනවා. නමුත් ඒක අපේ මුදල් ගිණුමට සම්බන්ධ වෙලා නැහැ. අපි ඒක මුදල් ගිණුමට සම්බන්ධ කරෙව්වද? මේ සම්බන්ධ කරා මුදල් ගිණුමට. හරිද? ඒක මේ මගහැරීම කතහැරීමක් කියලා අපිට ගන්න පුළුවන්. අපි ඒක දන්නේ මාසෙ අවසානයේ. ඒක අපි මේ ටික තක්කල මේකට එකතු කරලා අඩු කරලා ගත්තේ. හරිද? අපිට දැන් අතින් ශේෂයක් එනවා 2600යි. 2600යි. 2600න් 1200ක් කියන්නේ 1400ක් නේ. 1400ක් කරනවා. 1400ක් කරනවා. ඔන්න අපිට සංශෝධිත මුදල් පාලන ගිණුමෙන් ආවා 1400ක්. හරිද? දැන් හරිද? ඉවරයිද නෑ නේ? ඉවරයි නම් මෙතන සමාන වෙනවා මේ දෙක. දැන් ගාන ඒ කියන්නේ උත්තරේ දැන් මෙතනින් ගන්න සමාන වුන්නේ නෑනේ. නේද? 1400 3300 දැන් ඒත් අසමානයි නේ. දැන් ඊට අඩු ගාණක් ආවේ. මුදල් ගිණුමෙන් ආවේ 1400ක් දැන් ඒකේ මුදල් සංශෝධිත මුදල් පාලන ගිණුමේ හරි ශේෂ නිවැරදි ශේෂ 1400යි. ඒත් බැංකු ප්‍රකාශය 3300 ඇයි මේ වෙනස්කම් තියෙන්නේ? දැන් අපි කරේ මොකද්ද? අපි නිවැරදි කරේ මොකද්ද? මුදල් පාලන ගිණුමේ නැති මේකේ තියෙන නිවැරදි කරා මේක හරහා. මුදල් පාලන ගිණුම කයි ගාලා ඒකට මේ ටික දාලා නිවැරදි කරා හරි. ඒත් අපි නිවැරදි කරේ නෑනේ. මොනවාද? අරකේ තියෙන මේක නැති ඒවා. දැන් මුදල් පාලන ගිණුමේ තියෙන සමහරක් ඒවා මේක නැති වෙන්න පුළුවන්. මං අහන එහෙම දෙකක් ලියලා තියෙනවා. මෙන්න ලියලා තියෙනවා මේ. මුදල් ලැබීම් ජර්නලේ තියෙන චෙක්පත් 1100ක් ලැබුණා කියලා. මේකේ ඒක නෑ කියලා හිතුනේ. මේක නෑ මේ. හරි මේක බලන්නකෝ. මේක බලන්න මුදල් ලැබීම් කියලා 1100ක් තියෙනවද කියලා. බැර පැත්තට පේන්නේ නෑ. මේ නෑ මේ නෑ නේ. අන්න වෙනස්කම නේ. අන්න ඒකට ඒව තමයි අපි කියන්නේ මොනවද කාල වෙනස්කම් කියලා. ඒ දින කාලේ ප්‍රශ්නයක් ඒ තියෙන්නේ. වැරද්ද නෙමෙයි කාලේ ප්‍රශ්නයක්. මොකද්ද වෙලා තියෙන්නේ? අත්‍තරම කිව්වොත් මෙන්න මේ කතනදේ වෙලා තියෙන්නේ. අපි එහෙන් චෙක්පත් අපි තැම්පත් කරලා නමුත් උපලබ්ධි වෙලා නැහැ. ටික කාලයක් කරලා උපලබ්ධි වෙනවා. මම ඔයගොල්ලන්ට කිව්වේ ජනවාරි 28 වගේ අරන් උදාහරණයක් කරන් කිව්වේ මේක ජනවාරි 30 වෙනි කලින් උපලබ්ධි වෙලා නැහැ. ඒකල බැංකු ප්‍රකාශයට බැංකු ගිණුමට ලැබිලා නැහැ සල්ලි ටික. ලැබෙන ගමන් තියෙන්නේ. වයිටින් රූම් එක. අන්න ඒ වගේ කතන්දරයක් වෙලා තියෙනවා. හරිද? එහෙනම් ඒක තාම ලැබිලා නැහැ. නේද? එතකොට අපේ මුදල් පාලන ගිණුමේ මොකක්ද ඒක එකතු වෙලා තියෙන්නේ? නේද? මුදල් පාලන ගිණුමේ ඒක අපි එකතු කරලා තියෙනවා. දැන් ඒත් ඇත්තටම බැංකු ප්‍රකාශයක එකතු වෙලා නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපිට දැන් බැංකු ප්‍රකාශ ශේෂය අපි ගන්න ඕන. අපිට ඒ ශේෂය සමාන කර ගන්න ඕන. සමාන නෙමෙයි දෙක. අපි දැන් මේක තමයි හදාගන්න මේ ස්ටෙප් බයි ස්ටෙප් එන්න මෙන්න මේ උත්තරේ ගන්න මෙතන. මෙතනින් පටන් ගත්තා මෙතනට මෙතනින් නවතින්න ඕන. අපි මොකද්ද කරන්න ඕන? අපි දැන් බැංකු සැසුම් ප්‍රකාශ කියලා ගහලා මොකද කරන්නේ? අපි දැන් හරිය ලැබීම් කියලා එකතු කරලා තියෙන්නේ. ලැබීම් කියලා අපි එකතු කරලා තියෙන්නේ. එහෙනම් දැන් මේක ඇතුලේ ඒක එකතු වෙලා නැහැ. මේක ඇතුලේ වෙලා නැහැ. ඒ නිසා අපි අඩු කරන්න ඕනනේ. එතකොට කැපෙනවා. එකතු වෙච්ච දේ කැපුණා. හිතන්න දැන් මුදල පාලන ගිණුම 1200 එකතු වුණා. අපි එනම් මේක 1200 අඩු කරනවා. 1200 අඩු කරනවා. බිඳුවනේ වෙනස ඒ කියන්නේ ගානට ශේෂය සමාන වෙනවා.
ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ අපිට එකතු කරපු එකට අඩු කරනවා. හරි. ඊට පස්සේ මෙතන මොකද වෙලා තින්නේ? ගෙවීම්. ඒ කියන්නේ මුදල් ගෙවීම් කියනලේ චෙක්පත් 2000ක් කියලා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් ගෙවීම මොකක්ද? මුදල් ගෙවීම 2000ක් බැර වෙලා තියෙනවා. මුදල් ගෙවීම 2000ක් බැර වෙලා හරියනම් මේක හර වෙන්න බෑ 2000ක් හර වෙන්න බෑ. නමුත් මෙතනින් බලන්න 2000ක් හර වෙලා තියෙනවද කියලා. චෙක්පත් ගෙවුව කියලා මුදල් ගෙවීම බැර වෙලා තියෙනවා 2000 මේ මුදල් ගෙවීම කියලා මේක ගත්තේ. ගෙවීම කියලා 2000ක් බැර වෙලා තියෙනවා. නමුත් දැන් බැංකු ප්‍රකාශයත් එක හර වෙන්නේ හරවලා තියෙන්නේ මේක හර වෙලා නැහැ. ඒ කියන්නේ ඒක බැංකුවෙන් තාම ගෙවිලා නැහැ. නේ? බැංකුවෙන් චෙක්පත බැංකුවට චෙක්පත ලැබිලා නැහැ. ඒ කියන්නේ චෙක්පත නිකුත් කළා නැහැ. ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ තාම. බැංකුවෙන්නේ. අපි නහිමියට හිතන නහිමියට දුන්න කියලා. නහිමිය තාම දීලා සල්ලි රන් නැහැ කියන එකෙන් තාම අඩු වෙලා නැහැ. එහෙනම් දැන් අපේ මුදල් ගෙවීම මේක අඩු වෙලා තියෙන්නේ. නමුත් ඇත්ත ප්‍රායෝගිකව මේක අඩු වෙලා නැහැ. එහෙනම් අපි ඒක එකතු කරන්න ඕන. එතකොට අපිට ගමේ ශේෂ ගානට එනවා. එහෙනම් අපි දැන් කොහොමද ඒක කරන්නේ? මම දැන් කිව්ව ටික කොහොමද වෙන්නේ? අපි ගාන සංශෝධිත අපි ගාන බැංකු සැලසුම් ප්‍රකාශය කියලා. බැංකු සැලසුම් ප්‍රකාශය කියලා මෙතනින් පටන් ගන්න. උඩින් ලියන බැංකු සැසඳුම් ප්‍රකාශය. හරිද? බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා ගහනවා. ගහලා මුලින්ම අපි දානවා සංශෝධිත මුදල් පාලන ක්‍රම ශේෂය. උඩින් දාමු මෙතනින් දානවා. අපිට දැන් මුදල් ක්‍රම ශේෂයක් ආවා. අපි ඒක මුලින්ම දානවා. දැන් ඒකෙන් තමයි මේ අඩුපාඩු ටික දැන් මේක ඇතුලේ මෙන්න මේ ශේෂය ඇතුලේ මෙන්න මේක මොකක් කරලා තියෙන එකතු වෙලා තියෙන 1000 මේ 1400 එකතු වෙලා තියෙන 2000 අඩු වෙලා තියෙන්නේ. දැන් ඒක අපි දැනුවත් වෙන්න ඕන. නේ අපි දැන් මුදල් ගෙවීම ඇතුලේ ලැබීම් ටික එකතු වෙලා තියෙනවා. ගෙවීම අඩු වෙලා තියෙන්නේ. හරි. ඒක වෙලා තියෙන නමුත් ඒක ප්‍රායෝගිකව මුදල් බැංකු ප්‍රකාශයෙන් එක වෙලා නැහැ. අපිට දැන් බැංකු ප්‍රකාශ ශේෂය අපි හදා ගන්න ඕනේ. ඒක තමයි හරි ශේෂය මෙතන තියෙන. අපි එනම් මේ ටික ගලප ගන්නවා. දැන් මම ඔයාලට කිව්වා වගේ. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය. මුදල් ගිණුමේ ශේෂ කීයක් ආවද අපිට? ආව නේද ළමයි? මෙතන 1400ක් ආවනේ. මම මෙතනම සරලව හදලා පෙන්නන්නම් මේක. අපිට 1400ක් ආවනේ. 1400ක් ආවා. හරි. දැන් අපි මේකේ තියෙනවා ලැබීම් චෙක්පත් ලැබීම් අපි අතල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ලැබීම් කියලා එකතු කරලා තියෙනවා. නමුත් මේක ඒක නෑ නේ. අපි මොකද කරන්න ඕන? ඒ කියන්නේ මේ ලැබීම් කියලා තියෙන මොනවද? ලැබීම් කියන්නේ තැම්පත් කළ නමුත් නේද? තැම්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් කියලා කියන අපි අන්නේ ඒවට. අපි මුදල් ගිණුමෙන් තැම්පත් කරලා මුදල් ගිණුම අපි හර කරා නමුත් මේක බැරවුන්නේ නැහැ. එහෙනම් ඒවා මොකද කරන්නේ? ඒවද එකතු වෙලා තියෙන්නේ. අපි ඒ නිසා ඒවා අඩු කරනවා දැන් නේ. ඒවා ඇත්තටම එකතු වෙන්නේ නැහැ නේ මේකට. මේක එකතු වෙලා නැහැ මේකට මේ. එහෙනම් අපි ඒවා අඩු කරන්න ඕන. අපි දැන් මුදල් ගිණුම මේ මුදල් ගිණුම තුල එක එකතු වෙලා තියෙන්නේ. මේක තුල එකතු වෙලා නැහැ. ඒ නිසා අපි අඩු කරන්න ඕන. ඒතර මේ උත්තර ගන්න අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි එකතු කරමු අපි යටින් එකතු කරමු. මොකද්ද මම ලියන්නම් උපලබ්ධ නොවූ චෙක් කියලා. තැම්පත් කළාද උපලබ්ධ නොවූ චෙක්. උපලබ්ධි නොවූ චෙක්. කොච්චරක් තියෙන ළමයි? කොච්චර තියෙනවද? 1100ක් තියෙන. 1100ක් අඩු වෙන්න ඕන. හරිද? ඊට පස්සේ මේ තියෙන ගෙවීම් අපි ගෙවුව කියලා බැර කරලා තියෙන මුදල් කිනුම නමුත් මේකෙන් ගෙවිලා නැහැ මේ හර වෙලා නැහැ. ඒ කියන්නේ තාම මුදල් අපේ බැංකු ප්‍රකාශයක ඇවිල්ලා නැහැ. බැංකු ගිණුමට ඒක සම්බන්ධ වෙලා නැහැ. තාම ඒ නිසා අපි ඒකයි නම් එකතු කරන්න ඕන. අපි දැන් අඩු කරලා තියෙන ගෙවීම් කියලා මේ. මේකට අපි කියනවා මොකද්ද? මොකද්ද? නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් කියලා කියනවා. අපි දැන් නිකුත් කරලා තියෙන මේ චෙක්පත අපි මුදල් ගෙවීම බැර කරලා ගෙවුව වශයෙන් සටහන් කරලා තියෙන නමුත් ඒක ඇත්තට බැංකුවෙන් අඩු වෙලා නැහැ. එහෙනම් අපි ඒක එකතු කරන්න ඕනේ. එතකොට අපිට මේ ශේෂය ගන්න පුළුවන්. අපිට මොකද කරන්නේ? ලියන්න මම ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් කියලා. ගෙවීමට තාම ඉදිරිපත් වෙලා නැහැ ඒක. දැන් මේක එකතු කරන්න ඕන. අපි අඩු කරලා තියෙන මුදල් ගෙවීම මුදල් මේක ඇතුලේ ඒක අඩු වෙලා තියෙන. මේක ඇතුලේ මේ 2000ම අඩු වෙලා තියෙන. අපි ඒ නිසා මේක එකතු කරලා ඊපස්සේ මේ ශේෂයට එන්න පුළුවන්. ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. මේක එකතු කරන්න ඕන. හරිද? මේක එකතු කරා මේක අඩු කරා. කීයද එකතු වෙන්නේ? 2000 නේද? දැන් මම වඩ බැංකු ප්‍රකාශ ශේෂය නැද්ද කියලා බලන්න කීයක් යනවද කියලා. 1400 2000යි 3400 3400 කියන්නේ මොකද්ද? 3300 නේද? ඔය කියන ලස්සනට ඔන්න අපිට බැංකු ප්‍රකාශ ශේෂය. බැංකු ප්‍රකාශ ශේෂය. බැංකු ප්‍රකාශ ශේෂය කීයක් යනවද? 3300ක් එනව නේද? ඔය කියන අපේ ලස්සන 3300 දැක්කද? දැන් මේ ශේෂය සමානයි නේද? සමානයි නේද? සමානයි. නේ? බැංකු ප්‍රකාශනන 3300ක් ආව අපිට දැන් බැංකු සැසඳුම් ප්‍රකාශන ඒ කියන්නේ අපේ මුදල් ගිණුම අපි සංශෝධනය කරගෙන සංශෝධන මුදල් පාලන ගිණුම හදලා ඉතින් ඊට පස්සේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදලා අපිට උත්තරේ සමාන වුණාද? දැන් හරිද? 3300ක් ආවනේ දෙකෙන්ම. ඔන්න දැන් අපි නිමෙලදී. ඔන්න අපි දැන් ගාන බේරගත්තා. අපි දැන් මුලින් බලද්දි මෙච්චරක් තිබ්බා. දැන් බලද්දි ගානට අපිට උත්තරේ හැදුණා. ඒ කියන්නේ අපි මුදල් පාලන ගිණුම හරහා මේක මෙතනින් හදලා මේකේ මේ තිබ්බ වැරද්ද නෙවෙයි හොදේ.
බැංකු සැස්දුම් ප්‍රකාශය දාන්නේ වැරදි. ඒ කියන්නේ මෙතන ඇත්තටම වැරද්දක් උන්නේ නැහැ. මේකට ඔය බැංකුවේ මොකක් හරි ප්‍රශ්නයක් බැංකුවේ වැරද්දක් ඇතුළත ඒක අපි එකතු කරලා අඩු කරලා ශේෂය හදලා ගන්නවා. ඒක අපිට බොහෝ දුරට ඒ වගේ දේවල් එන්නේ. මම දැන් හැමදේම මේක ඇතුළත කරන්න බෑනේ අපිට. මේ ටික තමයි නිතරම එන ප්‍රායෝගික සාම්ප්‍රදායික වෙන්නේ මේව ටිකම තමයි. මේ දරුම හොදලා මැති ඕගලන්ට ගෙමක් ගහලා ගන්න. දැක්කද? මේකේ තිබ්බ කාලේ වෙනස් කමන්නේ. මෙහෙන් අපි මුදල් කිරීමෙන් ලැබුණු කියලා සටහන් කළා. ඒ කියන්නේ මුදල් ලැබීම් ජයදෙන මේක තිබ්බ මේ චෙක් පත් 1100ක් කියලා තිබ්බා. නමුත් ඒක මේක ඇතුළේ නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? ඒක අඩු කරන්න ඕනේ. මේ අඩු කරා. නේ? ඒක මේක තුල නිසා අඩු කරා. අපි මුදල් මේ ශේෂයේ එක එකතු තුලනේ තියෙන්නේ. ගෙවීම් කියලා අපි චෙක් පත් 2000 බැර කරලා තියෙනවා මුදල් කිරීමේ. චෙක් පත් කියලා 2000 බැර වෙලා තියෙනවා. ඒත් මේකේ අඩු වෙලා නෑ 2000. එහෙනම් අපි එකතු කරේ. ඊට පස්සේ අපිට ගානට මේ ශේෂය හිම්මම ආවා. අපි ඊට පස්සේ මේ මෙතන මේකත් එක්ක සසදලා සංසද මුදල් පාලකරුවට යන්න ඕන ටික දාගත්ත බැංකු ගාස්තු කියලා අපිට වැරදීමක් ඒ කියන්නේ ඒක මගහැරි අපිට මගහැරිලා අපිට ටික හම්බුන අන්තිමනේ ඒ දවස් අඩු කරා මේ 2000 අපි එකතු කරා ඊට පස්සේ ඉතින් ගානක් ඊට පස්සේ ඒකට මේක ගලපුවා ඊට පස්සේ අපිට ගානට මේ ශේෂය ඒ විදිහටම ආවා දැක්කද වැඩේ වෙන හැටි ඉතින් හරිම සරලයි ඕගොල්ලෝ ගානට වැඩේ ගලපගෙන ගානට වෙනස් කරගෙන වැඩේ උත්තරික මේ පිළිවෙලට දාගන්න තියෙන්නේ හරිම ලේසි පාඩමක් ඉතින් මේක ගොඩ දාගන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි මෙන්න වැඩේ වෙන හැටි ඉතින් මේ ගාන විතර ටික ලොකුට යනවා කියන මේ මුදල් අපිට මුදල් ලැබී මුදල් ගෙවින් ජර්නල් එක සසඳලා ඊට පස්සේ ඒවත් එක මේ මේකත් එක්ක සසඳලා ඊට පස්සේ අපිට ඉතින් මේවා හොයාගෙන හරි වැදි ටික හොයාගෙන ඊට පස්සේ ගල්දුන මේ ටික මෙහෙම හර බැල වාර්තා කරලා ඊට පස්සේ මේ බැංකු සෙසුම් ප්‍රකාශයට ගිහලා ඔය වගේ චූටි දේවල් ටිකක් තියෙනවා ඉතින් මේ ටිකම තමයි ගන්න තියෙන්නේ මේක මම තමයි ඉතින් මේ පාඩම අපි ඉවර කරන්නේ මේ පාඩම හරිම සල්ල පාඩමක් ඉතින් ඇත්තටම ලොකු ලොකු දේවල් ටිකක් නෑ මේ දැනුම ඕගන්න ගත්තොත් ඕගන්න හොඳ ගේමක් ගහන්න පුළුවන් ඉතින් මෙහෙම තමයි වැඩේ වෙන්නේ මේක සමහරකට මේ අගුරු චෙක්පත් අගුරු වෙච්ච කතන්දර දෙනවා ඊට එතකොට අපිට ඒක කල්ප ගන්න තියෙන්නේ අගුරු වෙච්ච චෙක්පත් නම් මේක හර බැර අපි දාගෙන ඉතින් ඒක ඕගන්ට දැන් හොදුට ගොඩක් ළමයට දැන් පුළුවන් 25 බැජ් අපි ෆෝකස් කරන මේ හරහා ඉතින් 25 බැජ් ලා මැටි ඉතින් මේ දැනුම තියෙගෙන ළමයට අනිත් දේවල් ටික කල්ප කරන්න පුළුවන් ගොඩ ළමයට මේ පැටල වෙන කොහොමද මේ හරින්නේ දැන් ඔයාලා මම වෙන හැටි කිව්ව මොකද්ද මේ වෙන්නේ කියලා ඉතින් ඕගන්න මේකත් එක්ක තව මේක ගාන වෙනස් කරලා આવත ආකෘති වෙනස් වුණොත් පොඩි පොඩි ආකෘති හරියට මේ වෙනස් වෙන්න පුළුවන් ඉතින් ගානට අනුකූලව ඒතකොට ඕගන්න තේරුම් ගන්න පුළුවන් මේ වෙනස් වෙද්දී මේ චුට්ට මේක මෙහෙම වෙන්න ඕන කියලා ඒක අවබෝධ කරගන්න පුළුවන් හැම වෙලෙම අර රොබෝල වගේ සාම්ප්‍රදායික දෙයට හුරු වෙන්න ඒ දෙයට ඒ විදිහටම හුරු වෙන ෆොටෝකෝපි මැෂින් එකක් වගේ ඔක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ මේ ගානට වෙනස් වෙලා આવත් ඔයගන්න තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ මේක කොහොමද හැදෙන්නේ නේ ඒ දේ ඔළුව තියෙන්න ඕනේ ඒ නිසා නිකම්ම එකම නිමෙම ඒකාකාරී නිමෙමක් වෙන්න බෑ මේ දේ මේ අකුරට නෑ මෙහෙම පේපරේ නෝකල නීතියක් නෑ මේක වෙනස් වෙන්න පුළුවන් ඒක ඔකට අවබෝධ තියෙන මොකද්ද මේ වෙනස් කොහොමද වෙනස් වෙන්නේ කියලා ඒ නිසා වැඩේ කරගන්න හොඳට මෙන්න මේ ටික ඔයගන්න ඇති හොඳටම රෝලක් දාලා මෙන්න තමයි වැඩේ වෙන්නේ මීටර ලොකු වෙනස් වීමක් වෙන්නේ නෑ මේක ඇතුලේ පොඩි පොඩි කරුණු ටික අඩු වෙන්න වෙන්න පුළුවන් ඒ නිසා දැන් ගිය අවුරුද්දේ තිබ්බ ඒ level pass paper එකට තිබ්බ ගාන හරිම ලේසි ගාන මෙච්චරක් තමාරුනේ ඒ ගන්න පට්ටසල්ලේ ඒ නිසා ඒ වගේ දැන් සමහර ඊළඟ අවුරුදු දෙක අමාරු මේ අවුරුදු දෙක අමාරු වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ ලේසි අමාරු වෙන්න පුළුවන් මධ්‍යස්ථ වෙන්න පුළුවන් ඒ නිසා මේක අමාරුවක් කියලා ලොකු පරාසයක් දුවන්නේ නැහැ ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් අපි ඕන දැන් කළා දුන්නා මේ ටික ඔයගොල්ලෝ හොඳට වැඩි ගණන් දෙක තුනක් හදුවගෙන මේක හොඳටම තේරුම් ගන්න ගේමක් ගහන්න පුළුවන් ඉතින් මෙහෙම තමයි මේක හැදෙන්නේ මහ ලොකු දේවල් ටිකක් නෑ ආයෙත් නම් අපි මෙතන නවත්තනවා එහෙනම් ගොඩ දාගන්න සුපේටම ගුඩ් බයි ළමයි මේ තව චූටි දෙයක් තියෙනවා මම මෙතන ලියලා තියෙන්නේ මුදල් ගිණුම ඇත බැංකු ප්‍රකාශ නැත කියලා හරිද එතකොට ඔයා දැක්කා මෙන්න මේ දෙක කොතනද දාවේ කියලා මේ දෙක මෙතනට ඒ කියන්නේ මුදල් ගිණුමේ ඒ කියන්නේ මුදල් ලැබීම මුදල් ගෙවීම ජර්නල් වල තියෙනවා ඒ බැංකු ප්‍රකාශ නැත්තම් ඒ වගේ කොතනද බැංකු සැසඳුම් වලට ඒ කියන්නේ අර කාලේ වෙනස්කම තමයි මෙතන තියෙන්නේ හරෙන් හර වෙලා මෙහෙන් හර වෙලා මෙහෙන් බැර වෙලා නැහැ හරෙන් බැරලා මෙහෙන් හර වෙලා නැහැ කියන පොඩි කාලේ වෙනස්කමක් විතර තියෙන්නේ ඒ වගේ මෙතනට ඊට පස්සේ සමක්කය මොකක්ද උනේ මුදල් ගිණුමේ ඒ කියන්නේ මුදල් ලැබීම මුදල් ගෙවීම ජර්නල් නෑ නමුත් බැංකු ප්‍රකාශය තිබ්බන්නේ ඒවා වැරදි මග හරින් කියලා අපි ගත්තා මෙතින් මෙන්න මේ ටික මුදල් ගිණුම් වල තිබ්බේ නෑ ඒක මුදල් ලැබීම මුදල් ගෙවීම ජර්නල් මේ දේ තිබ්බේ නෑ නමුත් ඒක බැංකු ප්‍රකාශය තිබ්බේ නම් අපිට අක්කල් සංසෝජි මුදල් පාලකයන් කියලා ගහන්නේ මුදල් ගිණුමේ අඩුපාඩු නිවැරදි කරා ඊට පස්සේ අපි ඒ ශේෂය මෙතනට ගත්තා මෙතනට මේකත් එක්ක ඔය අර මුදල් ගිණුමේ තිබ්බ බැංකු ප්‍රකාශය නැති ටික කාල වෙනස්කම් කියලා අපි සලකලා බලලා ඒ ටික අඩු වැඩි කරලා ගත්තා ඊට පස්සේ අපිට ගන්න බැංකු ප්‍රකාශය හරිනේ එන්න තමයි වැඩේ වෙන්නේ